ඔබත් ඇටෝවාස්ටටින් පාවිච්චි කරන කෙනෙක්ද? එහෙනම් මේ කරුණු 5 අනිවාර්යෙන්ම දැනගන්න. පළවෙනි කරුණ මේ ඖෂධය ලබා දෙන්නේ රුධිරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරලා හෘදයාබාධ අවදානමේ පාලනය කරන්න. දෙවැනි කරුණ තමා ඇටෝවාස්ටටින් රාත්‍රී ආහාරයෙන් පස්සේ හෝ නිින්දට පෙර ගැනීම වඩාත් සුදුසුයි. මොකද අපේ සිරුර වැඩිපුරම කොලෙස්ටරෝල් නිපදවන්නේ රෑටයි. තුන්වෙනි කාරණේ තමා මේ පෙත්ත බොන කාලය තුල පැංගිරි කුලයේ පළතුරු කන්න එපා. එයින් බෙහෙතේ ගුණයට හානි වෙන්න පුළුවන්. හතරවෙනි කරුණ වෛද්‍ය උපදෙස් නැතුව බෙහෙත් නතර කරන්නත් එපා. වෛද්‍ය උපදෙස් නැතුව ඔබේ හිතූමනාපෙට මේ පෙති බොන්නත් එපා. ඔබට තදබල මාංශ පේශී වේදනාවක් දැනෙනවා නම් වහාම වෛද්‍යවරයාට පවසන්න. පස්වෙනි කරුණ විදිහට ඖෂධ වගේම නිවැරදි ආහාර පාලනය සහ ව්‍යායාම මගින් ඔබට ඉක්මනින්ම සුවය ලබන්න පුළුවන්.